Hello guys, welcome to my YouTube channel. ඔයගොල්ලෝ හැමෝම සතුටින් ඇති කියලා මම විශ්වාස කරනවා. මම අද ඔයගොල්ලන්ව මේ සිංගප්පූරු ඉඳලා එක්ක යන්න හදන්නේ ෆෙයා ප්‍රයිස් එකට. ෆෙයා ප්‍රයිස් කියන්නේ අනිත් මෙහි තියෙන අනිත් කඩවල වලට සාපේක්ෂව ගණන් අතින් ටිකක් අඩුයි. ඒ වගේම මගේ ආදරණීය ඔඩියන්ස් එකෙන් මම ඉල්ලනවා, ආදරණීය මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා මගේ වීඩියෝස් වලට ඔයගොල්ලන් අදහස් දක්වන්න. ඔයගොල්ලන්ගේ වටිනා කමෙන්ට්ස් මගේ මේ වීඩියෝස් වලට දාන්න. මම මොකද ඉස්සරහට කරන්න ඕනේ, කොහොමද වෙනස් කරගන්න ඕනේ, ඒ කියන හැම දෙයක්ම ඔයගොල්ලන් කමෙන්ට් එකෙන් මට දාන්න. ඒ වගේම මගේ මේ වීඩියෝස් ෂෙයා කරන්න, ලයික් කරන්න, ඒ වගේම සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මම පොඩි දෙයක් ඔයගොල්ලන්ට කියන්නම්. පොඩි දෙයක් මේක ජීවිතේ ගොඩක් වටින දෙයක්. මම මේ වීඩියෝස් ඔයගොල්ලන්ට දාන්නේ සිංගප්පූරු ඉඳලා. මේ මගේ වීඩියෝස් බලන ලංකාවේ කාරෝට කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ ගොඩ යන්න ඕනේ කියලා, සිංගප්පූරුවට එන්න ඕනේ කාරෝට කෙනෙක් ආස කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒක මොටිවේෂන් එකක් විදිහට තමයි මම මේ මගේ වීඩියෝස් මම දාන්නේ ඔයගොල්ලන්ට. ඒ වගේම ජීවිතේ අපේ වැටෙන අවස්ථාවල් එනවා. අපේ ජීවිතේ වැටෙන අවස්ථාවල් එනවා. ඒ වැටෙන හැම අවස්ථාවකදීම අපි ජීවිතේ නැගිටින්න ඕනේ. අපි ජීවිතේ ගොඩ යන්න ඕනේ. හැමදාම අපිට එකතන ඉන්න බෑ. ඒකින්ද ජීවිතේ වැටෙනවා. වැටීම් සිද්ධ වෙනවා. ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න එන හැම ප්‍රශ්නකදීම එඩිතරව eternal as the drum glimmers dance on the ocean's crest. Nature hums her song, no quest. A lullaby to draw guys, මම දැන් ඉන්නේ ෆෙයා ප්‍රයිස් එක ඇතුලේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක ඇතුලේ තියෙන දේවල් මොනවද. ඔයගොල්ලන්ට පේනවද මගේ පිටපස්සෙන් තියෙන දේවල්. guys, මට හම්බුණා අපේ රටේ තේ කපන පැකට් එක. සිලොන් ටී, ශ්‍රී ලංකන් තේ. අපේ රට දෙයක් හම්බුණාම හරි අගේනේ.
චිකන් කුකුලෙක් නිකන් බාබිකියු ටයිප් එකට දාපු කුකුලෙක් ඉන්නවා. මිරිස් පෙරිපුර දාපු අපිට කැමති ප්‍රවිෂයක් ගන්න පුළුවන්. ඔකට පෙන්නන්න. සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සබස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් මම මෙතන මගේ වීඩියෝ එක අවසන් කරනවා.